හරි ළමයි. ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙන්නන්නේ කොට් ප්‍රමේය ගැන. හරි? කොට් ප්‍රමේය කියන අපිට ත්‍රිකෝණමිතිය පාඩමේදී භාවිතා වෙන කෙනෙක්. හරි? ත්‍රිකෝණමිතිය භාවිතයේ තමයි ත්‍රිකෝණමිතිය පාඩමේ තමයි මෙන්න මෙයා උගන්වන්නේ. හරි? හැබැයි ත්‍රිකෝණමිතිය විතර නෙමෙයි කොට් ප්‍රමේය කියන එක අපිට ඇප්ලයිඩ් ගණන් වලට විශේෂයෙන් බල සමතුලිතතාව වගේ කොටස් වලට ඊට පස්සේ සාපේක්ෂ ප්‍රවේග හරි අන්න ඒ වගේ කොටස් වලට ඒ වගේ පාඩම් වලට මේ කොට් ප්‍රමේය කියන එක පට්ට වැදගත්. හරිද? කොහොමද මේ කොට් ප්‍රමේය මම මේ සාධනය මේකෙදි කියලා දෙන්නේ නැහැ. ඔයාලා කොට් ප්‍රමේය කොහොමද ගානකට ඇප්ලයි කරන්නේ? නැත්නම් කොට් ප්‍රමේයට අදාළව කොහොමද සංකේත ටික භාවිතා කරන්න කියලා තමයි මේකෙන් කියලා දෙන්නේ. හරි? හරි ලේසි කතාව. හරි? හරි ලේසි. හරි? මුලින්ම ත්‍රිකෝණයක් ගහගමු. හරි? ඕනම ත්‍රිකෝණයක්. හරි? මම මේවා ලකුණු කරන්න අංක ABC කියලා. හරි ABC ත්‍රිකෝණයක්. මෙන්න මේ වගේ අවස්ථාවක් තිබ්බොත්. හරි? මම මේක කියනවා BD DC ට අනුපාතව එන්නේ MN කියන අනුපාතයට. මේ අනුපාතය තියෙනවා. හරි? BD DC ට MN අනුපාතයට බෙදනවා නම්. හරිද? මෙහෙම බෙදනවා නම්. මෙතන කෝණය ළමයි B නේ. මෙතන කෝණය B. මෙතන කෝණය C. මම මෙතන කෝණ දෙකක් දාගන්න ඇල්ෆා බීටා කියලා. මොනවා හරි කෝණ දෙකක්. හරි? දැන් අපි මෙන්න මේ කොට් ප්‍රමේය යොදන්න නම් හරිද? මෙන්න මේ කියන අවස්ථා ටික දැනන් ඉන්නවා. මෙන්න මේ අනුපාත දෙක දැනන් ඉන්නවා බෙදන අනුපාතය. හරි මෙතන කෝණය දැනන් ඉන්න ඕනේ. ඊට අතර ඇල්ෆා බීටා BC දැනන් ඉන්න ඕනේ. හරි? මේක දන්න ඕන නම් හරිද? අපිට අවස්ථා දෙකකට අදාළව මෙන්න මේ කොට් ප්‍රමේය කියන එක ගන්න පුළුවන්. හරි? ඔන්න පළවෙනි ක්‍රමය. හරි? කොහොම කළත් මෙන්න මේක තමයි මුලින්ම එන්නේ. MN cot theta. හරි? හරි සරලයි බලන්න. M ධන n cot theta නේ. M ධන n cot theta. M ධන n cot theta. හරිද? මේ කෝණ දෙක දන්නවා නම් ළමයි. හරිද? මේ කෝණ දෙක දන්නවා නම් අපිට එක විදිහකට කොට් ප්‍රමේය ලියන්න පුළුවන්. මේ කෝණ දෙක දන්නවා නම් තව විදිහකට කොට් ප්‍රමේය ලියන්න පුළුවන්. හරි? මම මුලින්ම මේ කෝණ දෙක උඩ කෝණ දෙක දන්නවා නම්. හරි? තීරත් එක දින මෙන්න මේ කෝණ දෙක දන්නවා නම් මේක ලියන්නේ කොහොමද? M cot alpha. හරි සරලයි. M cot alpha ඍණ M cot alpha ඍණ N cot beta. බලන්න. හරි ලේසි. M cot alpha ඍණ N cot beta. ඒ කියන්නේ මේ දෙන්න දන්න ඕන. දැන් මේ දෙන්න දන්න ඕන. මේ දෙන්න දන්න ඕන. කොහොමද මේ? ඒත් මෙහෙමයි. M ධන n cot theta. M ධන n cot theta. දැන් මේ දෙන්න දන්න. මේ දෙන්න දන්නවා නම් මෙන්න මේ අනුපාත දෙක මාරු වෙනවා. හරි? මේ දෙන්න දන්නවා නම් මේ කොන දෙක දන්නවා නම් n cot b ඍණ m cot c. හරි? ඔන්න ඔහොම තමයි කොට් ප්‍රමේය අපි ලියන්නේ. මේ කොන දෙක දන්නවා නම් m ධන n cot theta m cot alpha ඍණ n cot beta. මේ දෙක දන්නවා නම් m ධන n cot theta n cot b ඍණ m cot c. හරි? ඔන්න ඔබයි සරලව කතාව.